හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයාටත් ඉක්මනටම මල පයින්නවද? මිනිස්සු හැමෝම නිකන් ඔයාගේ ඉවසීම මැනලා බලනවා වගේ කියලා හිතනව නේද? හරි, ওই ප්‍රශ්න නම් මටත් තිබ්බා. ඉතින් මං ඒක හොඳ කරගත්තේ කොහොමද කියලා අද ඔයාට කියලා දෙන්නම්. මින් ඉදිරියට යාලට ඔයාව කුලප්පු කරන්න බැරි වුණාම එයාලා ඔයාට බය වෙන්න පටන් ගනි. එහෙනම් වැඩි කතා නැතුව ඒ කොහොමද කියලා අපි දැන් බලමු. ඔන්න පළවෙනි එක තමයි ඔයාගේ භාෂාවෙන්ම කිව්වොත් පඩේකටවත් ගණන් ගන්න නැතුව ඉන්න එක. මිනිස්සු ගොඩක් වෙලාවට කැමති අපි යාලා අපිව අවුස්සන්න කරන කියන ඒවා ඇඟට අරගෙන නටනවා නම්. ඇත්තම දේ තමයි යාලා ඔයාව තරහ ගස්සන්නේ නැහැ. ඔයාම තමයි විහිං තරහ ගන්නෙ. ඉතින් ඒවට රියැක්ට් නොකර ඉන්න එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. මල පයින් දෙයක් සිද්ධ වුණාම එක පාරම තරහ ගන්න නැතුව පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. මං මොකටද තරහ අරගෙන මෙයාට දිනන්න දෙන්නේ කියලා. මොකද එයාගේ අන්තිම ඉලක්කෙත් ඔයාට මල පයින් එක තමයි. ඉතින් මල පන්න ගන්න නැතුව ඉන්න එක ඔයාට බාරයි. ඔන්න දෙවැනි එක තමයි ඔයාව තරහ ගස්සන හැමෝම මෝඩයෝ කියලා හිතන්න. ඉතින් මෝඩයන්ගේ පදයට නටන්න නැතුව ඔයා හොඳ මුලකාරයෙක් නම් ඒ වගේ මෝඩයන්ට ඔයාගේ ඔළුවේ පදිංචි වෙන්න දෙන්නේ නෑනේ. තරහින් බලනවට වඩා ඒ වගේ අය දිහා සානුකම්පාවෙන් බලන්න. ඔයාගේ කතාවේ ප්‍රධාන චරිතය ඔයා. ඉතින් ඒකේ මේ වගේ වටේ ඉන්න පොඩි චරිත රංගපාන මෝඩයන්ට ඔයාගේ තරහ පාලනය කරන් දෙන්න එපා. ඕන්න තුන්වෙනි එක තමයි හැමදේම පර්සනලි ගන්න එපා. සමහර වෙලාවට මිනිස්සු ඔයාව අවුස්සන්නේ ඔයාගේ වැරැද්දක් ඉඳ නෙමෙයි. එයාලගේම ස්ට්‍රෙස් එක ප්‍රශ්න කරදර වගේ එක දේවල් තියෙනවා. ඉතින් එයාලගේ හැසිරීමට ඔයාට කරන්න දෙයක් නැහැ. ඔන්න හතරවෙනි එක තමයි මේ මොනවා කරත් ඔයාට මල පයින්නවා නම් ඒක ශාරීරිකව හරි පිට කරගන්න. හරියට දුවන්න යනවා, ඇවිදින්න යනවා, එක්සර්සයිස් කරනවා. එහෙම නැත්නම් කොට් එකට හරි තරහ පිට වෙනකන් තඩි බානවා වගේ ඒවා. මොකද ඔය තරහ ඔයාගේ ඔළුවේ හිර කරගෙන නහරයක් පුපුරව ගන්නවට වඩා කාටවත් කරදරයක් නැති විදිහට ඒක පිට කරගන්න එක ඔයාගේ සෞඛ්‍යයට හොඳයි. ඔන්න අන්තිම එක තමයි ඉවසීම හදාගන්න. මොන දේ සිද්ධ වුණත් ඔළුව ගිනි අරන් නටන්න නැතුව ඉවසන්න පුරුදු වෙන්න. ඒ ඉවසීම හදාගන්න ඔයාට පුළුවන් භාවනා ක්‍රම ඉගෙන ගන්න. එහෙම නැත්නම් ජර්නලින් වගේ දේවල් කරන්න පටන් ගන්න. හොඳ හුස්ම ගන්න රටාවකට පවා ඔයාගේ හිත සංසුන් කරන්න පුළුවන්. යුද්ධ නම් යුද්ධ කරගන්නේ නැතුව ඔයාගේ හිතයි මනසයි සාමයෙන් තියාගන්න. ඔන්න හැබැයි ඉතින් මේ ක්‍රම පහ කරලවත් ඔයාට අසාමාන්‍ය විදිහට මල පයින් එක නවත්ත ගන්න බැයි නම් ඔයා හොඳ මනෝවෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝ උපදේශකවරයෙක් හම්බෙනවා නම් වඩා හොඳයි. හැබැයි ඉතින් ඔය මොනවා කොහොම කරත් ඉතින් ඔයාගේ තෙරපිස්ට් ඔයාම තමයි. ඒ හින්දා ඔයාගේ සාමේ ඔයාම හොයාගන්න. ඔන්න ඉතින් මේ දේවල් කරලා කාටවත් ඔයාව අවුස්සන්න බැරි වුණාම ඔයා හෙන්නම දරුණු පොරක් කියලා එයාලා හිතන්න පටන් ගන්නවා. ආයෙත් ඔයාව අවුස්සන්න තියා හිතන එකක්වත් නැහැ. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. එහෙනම් ගින් එන්නම්.